ඉතින් කොහොමද ඔයාලට? අදත් ඔයාලා හැමෝම ආදරෙන් බුල්ටා channel එකට පිළිගන්නවා. පහුගිය ටිකේ මට වීඩියෝ එකක් රෙකෝඩ් කරන්න chance එකක් හම්බුනේ නැහැ. ඉතින් අද කාලෙකින් free time එකක් හම්බුණා. ඉතින් අද අපි බලමු අපි LAN chain 4G වල ඊළඟ වීඩියෝ එක. මම කලින් වීඩියෝ එකේ ඔයාලත් එක්ක කතා කරා සරල example එකක් කොහොමද මෙන්න මේක වැඩ කරන්න කියලා. අද අපි කතා කරමු ඒකේ එතනින් එහාට ගිහලා ටිකක් advanced feature set එකක්. ඉතින් එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. හරි අපි පටන් ගමු අපේ code base එකෙන්. ඉතින් මම මෙන්න මේකට පොඩි sample project එකක් හදාගත්තා. ඉතින් අපි මේක සිල්ලාම් code base එක ගැන මම කියලා ඉන්නම්. මම මුලින්ම මෙන්න මෙතන main class එක හදාගෙන තියෙනවා. ඉතින් main class එකට මම හදාගෙන තියෙනවා මෙන්න මේ LAN chain config කියලා object එකක්. ඉතින් මෙන්න මේ LAN chain config එකේදී තමයි අපි define කරගන්නේ OpenAPI key එක, ඊට පස්සේ අපි පාවිච්චි කරන model එක, ඊට පස්සේ මෙන්න මෙතන මේ temperature එක, මම temperature එක තමයි පළවෙනි example එක විදිහට කතා කරන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට model එක ඔය ටික දාලා ඊට පස්සේ build කරගන්නවා. ඊට පස්සේ අපි බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. අපහු මෙතනට ගියාගෙන් පස්සේ මම පළවෙනියටම කතා කරන example එකට යන්න. ඉතින් මේකෙදී basic model runner තමයි පාවිච්චි කරනවා. මෙන්න මෙතනදී හදාගන්න config object එක මම මෙයා ඇතුළට pass කරගන්නවා මේකේ runner කියන method එක. ඉතින් මෙන්න මෙතනින් ගියාගෙන් පස්සේ මෙන්න මේ runner කියන method එක ඇතුලේ තමයි අපි logic එක කතා කරලා තියෙන්නේ. ඉතින් මෙතනදී මම මුලින්ම මෙන්න මේ basic assistant කියන එකනාගෙන් object එකක් හදාගෙන එයාට මෙන්න මේ config කියලා මෙතනින් එන එකනා pass කරගෙන තියෙනවා. ඉතින් අපි බලමු මෙන්න මේ class එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මෙතනදී මම මෙතන හදලා තියෙනවා අර විදිහටම config object එක හදාන්න තියෙනවා. ඊට පස්සේ අපි මෙයාව class එක initialize කරද්දී object එක හදන වෙලාවෙදී මෙන්න මෙතනට මෙයාව set කරගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන method දෙකක් තියෙනවා. එකක් as deterministic අනිත් එක as creative කියලා. ඉතින් අපි බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. හරි. මෙතනදී මම කරන්න යන්නේ ඔයාලා දන්නවා ඇති මේ වෙනකොට අනිවාර්යයෙන් මොනවා හරි large language model එකක් එක්ක වැඩ කරනකොට අපිට මේකේ pass කරන්න පුළුවන් temperature කියලා එකක්. ඉතින් මෙන්න මේ temperature එක බිඳුවට කිට්ටු වෙනකොට අපිට දෙන answer එකයි එකට හරි අගේ වැඩි වෙනකොට එන answer එකයි වෙනස් වෙනවා. ඉතින් ඔයාලට ඒකාකාරී හරියටම උත්තරයක් ඕන නම් ඔයාලා බිඳුවට ආසන්න අගයක් දෙන්න ඕන. ඔයාලට ක්‍රියේටිව් අගයක් ඕන නම් එකට ආසන්න අගයක් වෙන්න දෙන්න ඕන. ඒක තමයි මේකෙදී කරන්න තියෙන්නේ. ඉතින් අපි බලමු මෙන්න මේ ෆීචර් එක අපිට මෙන්න මේ LAN chain 4G වලත් මේ විදිහටම තියෙනවා. ඉතින් අපි මෙන්න මේක run කරලා බලමු කොහොමද මෙයාගේ answer එක එන්නේ කියලා. ඔන්න build වෙනවා. ඉතින් මම පළවෙනියට මෙන්න මේ හරි. අපි බලමු අපිට answer එක ආවද කියලා. පළවෙනි එකට answer එක ආවා. ඔන්න දෙවෙනි එකට answer එක ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේන ඇති පළවෙනි එකට ඇවිල්ලා තියෙන answer එක ටිකක් කෙටි answer එකක්. හැබැයි දෙවෙනියට එන එකේ answer එක අර temperature එක එකට කිට්ටු වෙන්න දාලා තියෙන එකේ answer එක ටිකක් ලොකුයි. ඒකේ මේක console එකේ නිසා හරියට render වෙන්නේ නැහැ. හැබැයි හරියටම අපි render කරලා බලනවා නම් මේක මීට වඩා අර emojis අරව මේව එක මේක ලස්සනට තියනවා වෙන්න පුළුවන්. හරි. අපි ඊළඟට බලමු අපේ දෙවෙනි example එක. අපේ දෙවෙනි example එක තමයි level 2 message runner කියලා කියන්නේ. ඉතින් මම මෙන්න මෙතනදී ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ system message කියලා එකක් අපිට pass කරන්න පුළුවන් මෙන්න මේකෙදි. එතකොට අපිට user question එක වෙනම යවන්න පුළුවන්. ඒ වගේම අපිට system prompt එකකුත් model එකත් එක්ක pass කරලා යවන්න පුළුවන්. එතකොට අපේ system prompt එකේ විදිහට තමයි මෙන්න මේ user ගේ answer එකට answers ලැබෙන්නේ. ඉතින් මෙතනදී මම අහලා තියෙනවා user ගේ answer එකේ what is the capital of France කියලා. හැබැයි ඊට පස්සේ මම මෙතන system prompt එකට දීලා තියෙනවා you are Sri Lankan O level examination assistant
answer only questions about Sri Lanka කියලා. ඉතින් ඊට පස්සේ මම මෙතන මෙයාව පාස් කරනවා මෙන්න මේ assistant කියන එක්කෙනා. මම මෙතන හදාගෙන තියෙනවා මෙන්න මේ contextual assistant කියලා class එකක්. අපි ඒකේ බලමු මොනවද තියෙන කියලා. ඒකටත් අර විදිහටම අපි අර model object එක දාගන්නවා. ඊට පස්සේ එකක් තියෙනවා ask without system message, අනිත් එක තියෙනවා ask with system message. මෙන්න මේ ask without system message එකේදී කෙලින්ම කරන්නේ model generate මෙයාගෙන් එන message එක pass කරන්න. ඉතින් මෙන්න මෙතනදී අපිට ඔයාලට පේන chat message කියලා list එකක් තමයි අපි හදාගෙන තියෙන්නේ. අපි බලමු මෙන්න මෙයා Langchin4j වල එන class එකක්. ඉතින් අපිට එයාගේ list එකක් විදිහට මෙන්න මෙතනදී අපිට මේ model එකට pass කරන්න පුළුවන්. එතකොට මෙතන list of messages වලට අපිට මෙන්න මේ විදිහට set කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න මේ ask with system message එකේදී බලන්න පුළුවන්. අපි මෙතනදී pass කරනවා system prompt එකයි user ගේ question එකයි දෙකම. එතකොට එයා list එකක් විදිහට මෙන්න මේ විදිහට list එකක් විදිහට මෙයාව හදලා list එකක් තමයි model.generate message කියන එකට pass කරලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේ example එක run කරලා කොහොමද වැඩ කරන්නේ කියලා. මම මෙන්න මේ පළවෙනි example එක දැනට කමෙන්ට් කරගන්නවා. ඊට පස්සේ අපි දෙවෙනියට ගිහිල්ලා දෙවෙනි run කරලා බලමු කොහොමද වැඩ කරන්නේ කියලා. ඔන්න ඔයාලට පේනවා ඇති පළවෙනියටම අපි යවනවා මොකුත්ම නැති එක. ඊට පස්සේ අන්න ඒකට අපිට answer එක හම්බ වෙලා තියෙනවා. ඊට පස්සේ දෙවෙනියට අපි දාන system message එකත් එක්ක. එතකොට එයා කියනවා I am here to assist you with question about Sri Lanka. If you have any question related to Sri Lanka, feel free to ask it. මොකද අපි මෙයාට මෙන්න මෙතනදී කියලා තියෙනවා system prompt එකේ ඔයා මෙයා එක්කෙනෙක් එකින්ද ලංකාව ගැන ඒවට විතරයි ආන්සර් කරන්න පුළුවන්. ඉතින් එතකොට අපි system message එක නැතුව යවන එක්කෙනාට අපිට එයා ආන්සර් කරනවා. හැබැයි මෙන්න මේ විදිහට system message එකක් දාලා ඒ restriction එකක් දැම්මොත් අපිට ඒ විදිහට තමයි එයා act කරන්නේ. ඉතින් ඔයාලට මෙතන මම කියන්න හදන එක තේරෙනවා ඇති. අපිට පුළුවන් large language model එකට අපිට ඕන විදිහට පාවිච්චි කරන්න system message එක පාවිච්චි කරලා.